අපි ඕගොල්ලෝ කවුරුත් දන්න ඉන්සි ආයතනය දැන් මම පැහැදිලි කරන්නම් අපි අවුරුදු 60කට වැඩිය මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා සිමෙන්ති ආයතනයක් විදියට. දැනට ලංකාවේ හදලා තියෙන ගෙවල් ඒ වගේම හදන්න යන ගෙවල් සේරම ගත්තම ගෙවල් තුනකින් දෙකක් අපේ සිමෙන්ති වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට මෙතන පේනවා මේක තමයි අපේ ප්‍රීමියම් ප්‍රොඩක්ට් එක. සංස්ථා අය ආපහු හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. 107 ඉඳන් අද වෙද්දී 1697 1697 කියන අලුත්ම සිමෙන්ට් ටයිප් එකෙන් සංස්ථා ඔයගොල්ලොන්ගේ අතට එනවා. දැන් මේක අවුරුදු 5කට කලින් තමයි අපි ලොන්ච් කරලා තිබ්බේ. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මේ සිමෙන්ට් එකේ රියැක්ෂන්ස් අපි කියන ප්‍රතික්‍රියා වර්ග 3ක් තියෙනවා. 12.47 ගත්තොත් ප්‍රතික්‍රියා වර්ග 2යි තියෙන්නේ. මම මේ හරි කාටත් තේරෙන විදිහට කිව්වේ සරලව. ඒ වගේම ගත්තට පස්සේ අපි සිමෙන්ති වලින් එහාට ගිහිල්ලා අපි බැලුවොත් අද වෙද්දී ස්කින් කෝට් එක ඊට පස්සේ මෝටර් බිස්නස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ආයතනය රෙඩිමික්ස් පැත්තට ගිහිල්ලා තියෙනවා. අපේ චමින්ද මහත්මයා විස්තර කරයි කොහොමද අපේ වර්තමාන බිස්නස් එක කොහොමද ග්‍රෝ වෙලා තියෙන්නේ කියලා. ඇසෙන්ද හරියටම කිව්වා දැන් අපි කවුද අපි මොනවද කරන්නේ කියලා. ලංකාවේ සිමෙන්ති පැත්ත විතරක් නෙවෙයි ඉදිකිරීම් ශේෂ්ඨයේ එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් ට්‍රේඩ් එකේ නම්බර් 1 කම්පැනි කිව්වොත් ඉන්සි කම්පැනි යනවා නම්බර් 1 එකට යනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අලවිය පැත්තෙන් ගත්තොත් ලංකාවේ වැඩිපුරම සිමෙන්ති විකුණන්නේ ඉන්සි ආයතනය. ඉන්සි ආයතනයේ හදන සිමෙන්ති ප්‍රොඩක්ට් තුනක් තියෙනවා. ඇසෙන්ද හරියටම කිව්වා සංස්ථා මහවැලි මෙරින් සහ මහමෙර. මේ ප්‍රොඩක්ට් තුන ලංකාවේ වෙළඳ පොලේ අපිට 40%ක 45ක ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් එහෙම ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය කරන ප්‍රමුඛත්වයා වගේම එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා හැටියට අපි මේ වගේ එක්සිබිෂන් එකක් සාමාන්‍යයෙන් අතාරින්නේ නැහැ. ඒක ඉතින් අපි කොළඹ තිබ්බත් නුවර තිබ්බත් අපි එතෙන්ද ගිහිල්ලා අපේ පාරිභෝගිකයෝ අපි දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි හදන භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳව අපිට වගකීමෙන් කියන්න පුළුවන්. ඒ නිසා තමයි අපි පාරිභෝගිකයා ගාවට පැමිණෙන්නේ. අපි ඉල්ලන්නේ අපේ නිෂ්පාදන ගණ්ඩ අරගෙන ඕගොල්ලොන්ගේ හදන සොඳුරු නිවහනට අලුත් පන්නරයක් අරගෙන අලුත් පන්නේ නිවහනක් හදන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මට මේ තව දෙයක් කියන්න අමතක වුණා. දැන් ගත්තොත් එහෙම සිමෙන්ති වල ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි ක්ලින්කර්. ලංකාවේ ක්ලින්කර් හදන එකම ආයතනය දේශීය ආයතනය මේ නේද? හරියටම හරි. දැන් ඒක අමතක වුණොත් වැඩක් නැහැ. වැඩක් නැහැ. බොහෝමයක් සිමෙන්ති ලංකාවේ තියෙනවා සිමෙන්ති වර්ග 20ක් 25ක් තියෙනවා. හැබැයි මේ ඔක්කොමලම ඔය කියන අමුද්‍රව්‍ය රටින් ගේන්නේ. එතකොට අපිට ආඩම්බරයක් තියෙනවා ලංකාවේ හදන එකම සිමෙන්ති සංස්ථා මහවැලි මෙරින් මහමෙර ඒ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා නම් රටටත් දක්වන දායකත්වයක් අනුග්‍රහයක්. බොහොම ස්තුතියි.